මේ පාර්ලිමේන්තුවේ බන්දුල ගුණවර්ධන කොච්චර කතා කරලා කිව්වද? එහුම්කන් දුන්නද? එහුම්කන් දුන්නේ බන්දුල්ලා ඕගොල්ලෝ නේද අත පිසින කඩදාසි මත තබා ගන්න. මේ බන්දුල්ලාට එහුම්කන් දුන්නේ නැහැ. හැබැයි මොකද උනේ? මේ පාර්ලිමේන්තුව කවදාවත් හිතුවද මුදල් ලැබෙතකම බෙස්සෙල්ට නැති වෙයි කියලා? වාසුදේව නානායක්කර මැතිතුමා නේ පහුගියදා නේද ඇමතිකම ඉන්නවද නැද්ද දන්නෙත් නැහැ. හැබැයි එතුමා කිව්වේ මොකද්ද? බැසිල්ලා අයින් කරන්න කිව්වා. අයින් කරාද? අයින් කරේ නැහැ. ඇයි? තමුන්නාන්සලා තෙනෙමි බලය තිබුණේ ජනතාවත් ඒ. ජනතාව පාරට බැලලා සතිය දෙකයි. අවසන්දි. ජනතාව පාරට පස්සේ. බොහොම ස්තුතියි. ජනතාව පාරට බැලලා දවස් සතිය දෙකයි කෝ බැසිල්. ගරු කතානායකතුමනි මොකද්ද උනේ? මොකද්ද උනේ? අයියා විධායක බලය කිව්වා. අයියා විධායක බලය කිව්වා. මල්ලි ඊළඟ අයියා අගමැති කිව්වා. හරි ලොකු අයියා බාරි බාර්ගමැති කිව්වා. පවුලේ 7ක් ඉන්නවා කිව්වා පාර්ලිමේන්තුවේ. අයින් වෙන්නේ නැහැ කිව්වා. අයින් උන්නේ නැද්ද? එහෙනම් බලය තියෙන කොහෙද? බලය තියෙන ජනතාව ගාව. ජනතාව ගාව තියෙන ඵලයට තමයි අද වෙවුලන්නේ. ඒ නිසා මොකද සිදු වී තිබෙන්නේ? විවිධ බොරු, අවලාද, අසත්‍ය දේ අපිට පවරන්න පටන් ගන්න තිබෙනවා. ගරු කතානායකද මතක තබා ගන්න. මම නැවතත් කියන්නේ මෙයා මට පිස්සා කියනවා. මෙයා කෝටි දෙකක් ජනතාව ජනාධිපතිට පිස්සා කියනවා. හරිද? මේ එක മന്ത്രിවරයෙක් මට පිස්සා කියනවා. හැබැයි කෝටි දෙකක් ජනතාව ජනාධිපතිවරයාට පිස්සා කියනවා. ගේ ගාව ගිහිල්ලා පිස්සා කියලා බෝඩ් එකක් ළඟ ඉන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලය ගාව ගිහිල්ලා ඔයාගේ නඩුවත් නිදහස් වුණා නේද? අන්න ඒකට ජනතාවේ කෝපයක් තියෙනවා. සම්පකාර සභාපතිවරයාට හොරගම් කරලා ආණ්ඩුව ඇවිල්ලා අල්ලස්සන්න වෙන්නේ නිදහස් වුණා. දැන් නැගිටින්න ඕන. ඔයා නැගිටින්න නැත්තම් කවුද නැගිටින්නේ? ඔයා හිරේ යන්න හිටපු කෙනානේ. ආණ්ඩුව ඇවිල්ලානේ නඩුව නිදහස් කරගත්තේ. ආණ්ඩුව ඇවිල්ලා නඩුව නිදහස් කරගත්තු කෙනා මට කෑ ගන්න නැත්තම් කවුද කෑ ගන්නේ? නැගිටින්නකො බලන්න. මේ නැගිටින කෙනෙක් එක්ක නඩුවක් අයින් කරගත්තු කෙනෙක්, එක්ක නඩුවක් තියෙන කෙනෙක්, එක්ක හොරකමට චෝදනාවක් ලක් වෙච්ච කෙනෙක්. නැගිටින්නකො. ඔයා ගිහලා බදුලේ මයියංගනේ හන්දියට බහලා පෙන්නන්නකෝ. බරු කතානේ බෝම්බ වගේ එනවා කිව්වේ වී අස්වන්න. කො බෝම්බ. ඒ නිසා ගරු කතානේ මතක තියාගන්න කියන්නේ. හරි. ඒක ඔයා කෑ ගන්න ඕන. මෙයා කෑ ගන්න ඕනේ බැසිල්ගේ අම්බැට්ටයා. බැසිල්ගේ අම්බැට්ට කෑ ගන්න නැත්නම් මේ පාර්ලිමේන්තුවේ ගරු කතානේද බැසිල් හිටියේ නැත්නම් පාර්ලිමේන්තුවේ එන්නෙත් නැහැ. බැසිල් මොකද්ද කිව්වේ? බැසිල් කිව්වේ මොකද්ද? අපේ රටේ අපේ පක්ෂ මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් ඉන්නවා කිව්වා. හැබැයි මාධ්‍ය ප්‍රකාශක කතා කරන්න තහනම් කිව්වා. ලංකාවේ පළවෙනි පක්ෂය තමයි මාධ්‍ය ප්‍රකාශකයෙක් ඉන්නවා කතා කරන්න තහනම් කියලා. එයා. හරි මෙයා තමයි. මොකද්ද? පොදු ජන පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක බැසිල් කියනවා අපේ පක්ෂ මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් ඉන්නවා කතා කරන්න එපා කියලා තියෙනවා. ඉතින් ඔහම නකුට වැඩලා කොන්ද කඩාගෙන නිවට මිනිස්සු මට කෑ ගන්න නැත්නම් කාටද කෑ ගන්නේ? ඒ නිසා ගරු හරිද? හෙල්මට් මොකද්ද? ඔව් මගේ මිනිහෙක් මගේ සෝදරයෙක්. අපි නිදැල්ල යන්නේ නැහැ මතක තබා ගන්න. අපි නිකන් ලාභයට ගොදුරු වෙන්න. ලාභයට බිලිගන්න හම්බෙන්න අපේ ජීවිත. අපි අපේ ආරක්ෂාව පිළිබඳ ඕනෑමටත් වඩා වැඩියෙන් හිතනවා. මා කලින් කිව්වෙත් ඒකයි. හරිද? මහජන අපරාධ වෙනකොට හිටපු ආරක්ෂක ලේකම්වරයා අද අපේ රටේ ජනාධිපතිවරයා. මිනිස්සු පාරේ වෙඩි තියලා මරනකොට හිටපු ලේකම්වරයා අද අපේ රටේ ජනාධිපතිවරයා. මහා දවල් සිරස ආයතන ගිනි තියලා වෙඩි තියනකොට හිටපු ආරක්ෂක ලේකම්වරයා අද අපේ රටේ ජනාධිපතිවරයා. සියකට බෝම්බ ගහනකොට හිටපු ජනාධිපති ආරක්ෂක ලේකම්වරයා අද අපේ රටේ ජනාධිපතිවරයා. ඒ නිසා ගරු කතානායකතුමනි වෙනදට වඩා වැඩියෙන් අපි ප්‍රවේශම් අපි ආරක්ෂා වෙන්නේ නැත්නම් ඕගොල්ලෝ ආරක්ෂා වෙන්න ඕගොල්ලෝ ආරක්ෂා වෙන්න ඕනේ නැහැ. හරිද? මතක තබා ගන්න. ඕගොල්ලෝ ආරක්ෂා වෙන්න ඕනේ ජනතාවගෙන් අද. හරිද? ඒ නිසා ගරු කතාම අවසන් වශයෙන් මා කියන්නේ මේ කරන චෝදනාවන් සියල්ල ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා හැබැයි ජනතාව මේ ගෙන යන අරගලය ප්‍රචණ්ඩකාරීත්වයකට තමුන්නාන්සලා මැදිහත් ගෙනියනවා. ඒක නතර කරන්න. හරිද? මේක අපේ රටේ ජනතාව. ඒ නිසා ගරු කතාව අවසන් වශයෙන් කියන්නේ. හරිද? අපි දැක්ක මෙතනත් ප්‍රචණ්ඩත්වය. නේ මුජිබර් රහ්මාන් මන්ත්‍රීවරයාට කවුද පහර දෙන්නේ පනලා. මෙතන බෝඩ් එකක් අල්ලන් හිටිය කියලා ගහනවා අර පැත්තෙන් ඇවිල්ලා. හරිද? ඉතින් මෙතන ගහන එක මොකද්ද මේ වෙන්නේ? ඒ නිසා ගරු කතානායකතුමනි මෙන්න මේක අපි දැක්ක මේක අපි දැක්ක නැත ප්‍රචණ්ඩත්වය. මන්ත්‍රීවරුන්ට හැංගිලා මෙතන යන්න වුණා. මන්ත්‍රීවරු හැංගිලා ගිය එක වෙලාවක් මේකදී වට කරා මේ මන්ත්‍රීවරුන්ට ගහන්න. එහෙමයි තමුන්නාන්සලා හැසුනේ. මතක තබා ගන්න. ඒ නිසා අද මොකද වෙලා තියෙන්නේ? අද ජනතාවගේ විරෝධය හමුවේ ජනතාවගේ බලපෑම හමුවේ අද පූස්පටව. අද කියනවා සාමීය ප්‍රජාතන්ත්‍රවාදය යහපත් කරන්නේ මේ කටවල වල තිබූ වචනද? මේ කටවල වල මේ පාර්ලිමේන්තුවේ කවදාවත් කිව්වද? අද තමයි සාමීය ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් සාමිකත්වය පාර්ලිමේන්තුවේ ගරුත්වය අපේ අනාගතය මේවා කිව්වද මේකේ කවදාවත් මේ මන්ත්‍රීවරු කතා